මම එන්නේ ඩුබායි රටේ ඉඳලා සල්ලි හොඳට හම්බ කරලා හම්බ කරපු සල්ලි මා ළඟයි. අපි ගෑනිට රත්තරන් බඩුත් ඕනේ කියලා ඩුබායි වලට ඇවිල්ලා මගේ ඔළුව කාලා. මගේ අතේ සතේ නෑනි දැන්. අපි යන්නේ රත්තරන් බඩුව ගන්න. රත්තරන් බඩුව ගන්න. ලොකෝයි රත්තරන් තියෙනවයි? රත්තරන්? ෂාවා. අरे भाई इंडिया. පුළුවන් තරම් ඉන්දියාව කුරුදා අපට. ෂාවා. अरे मेरा लड़की अरे भाई गुड मॉर्निंग सर अरे लड़की वाह मैं गोल्ड लेने के लिए आया सर सिंघल නේද පොඩ සිංහලෙන් කතා කරමු යකෝ අපේ ලංකාව කැලලක් ගහට ගහක් මොරටුවෙන් හම්බ වෙනවා කියන්නේ නිකන් ඈ සුදුම්මිය මම ආවේ රත්තරන් රොටියක් කරා යන්නේ ඩුබායි ආව වෙලාවේ මට පොඩ්ඩක් පෙන්නනවද හරි සර් මම පෙන්නන්න යම් අද නම් පැණි වරක ගහන එන ගහයි වගේ ඩුබායි වල ඩුබායි දෝනි හොගාලා සුදුම්මියට රත්තරන් පෙන්නන්න ගත්තා රත්තරන් වලට ගැහණු කවුරුත් ආසයිනේ සුදුම්මියත් ඒ තරම් ආසාවෙන් තමයි රත්තරන් දිහා බැලුවේ මෙච්චර ඩිසයින්ස් වලින් මෙච්චර ගෝල්ඩ් කොහෙද මේ අනේ බුක්ෂ දේවතාවියනි බොහොම මාරුවෙන් නෝනා දාලා ගිය දවස් ඉඳලා මගේ දෝනියවත් රැකගෙන මම ජීවත් වෙන්නේ අනේ හැමදාම ඔබතුමියගේ කේශ කල්යාණී පිරිමදිනවා වගේ මේ වැල් ටික මං අත ගාලාමයි යන්නේ අනේ මං ඔබතුමියට හැමදාම හැමදාම කන්න ලව් කරනවා අනේ දෙවියනි ගැත්තාට අනුකම්පා කරලා මට පිහිට වෙන්න මට වටිනා කිනියම ලබා දෙන්න දෙවියනි මට පිහිට වෙන්න දෙවියනි මට පිහිට වෙන්න දෙයියෝ බැලුවා බුර්සුවා බුක්ෂ දේවතාවුන්ට මගේ කටේ කඳවත් ආවද ඊළඟ පාරේ යනකොට දතකට මැදලා එන්න කියලා වෙන්නේ නැති මේ බුරුසුවක් දෙන්න අනේ මට සමා වෙන්න බුක්ෂ දේවතාවිය මෙච්චර ලං වුණාට බුක්ෂ දේවතාවුන්ට පින් සිද්ධ වෙන්න මම දතකට මැදලා අද ඔබතුමිය ගාවට ආවේ අනේ දෙවියනේ ගෑණි දාලා ගිය දවස් ඉඳන් මගේ ජීවිතේ නන්න පොල් වෙලා තියෙන්නේ පවුල දාලා යන්න කලින් තියපු සාප වලට දෙවියනේ මගේ ජීවිතේ හෙන්න ගිහිලා තැරි ගිහිලා අකුල වල ගිහිලා තියෙන්නේ අනේ දෙවියන්ට පින් සිද්ධ වෙයි මේ බුක්ෂ දේවතාවියනි මට වටිනා කියන යමක් දෙන්න දෙවියනේ බුර්සුවා අනේ දෙවියනේ ඔය හැටි දත් මදින්න පුළුවන් නේ මට ඊයේ දවසට 3 පාරක් දත් මැද්දා කමක් නෑ හෙටත් දත් මැදලා එන්නම් හාද තාත්තේ දෙක දැන් මෙතන වදින්න අනේ දෙවියනේ මගේ අහිංසක දරුවත් එක්ක තමයි අද ආවේ අනේ දෙවියනේ දවස් දෙකම පුරුසු දෙකක් දුන්නා මේ පාර නම් දෙවියනේ මගේ අහිංසක දරුවා ගැනවත් හිතලා මට වටිනා කියන නමක් දෙන්න දෙවියනේ අනේ මේ පාර නම් පුරුසු එපා නිකන් දියමන්තියක් නිකන් මැණික් ගල නැත්නම් රන්කාසියක් වගේ දෙයක් දෙන්නකො දෙවියනේ බුරුසුවා මොන මොකලද දෙවියනේ මෙච්චර වඩන කෙනෙක් දේවල් දෙන්න පුළුවන්කම තියෙද්දි ඇයි මේ හැමතිස්සෙම බුරුසු දෙන්නේ මමත් දත් මැද්දා මගේ කෙල්ලත් දත් මැදලා ඉන්නේ ඇයි මෙච්චර මෙහෙම කරන්නේ අපිට ටිකක් වඩන කෙනෙක් දෙයක් දෙන්න පුළුවන් දෙවියනේ ආයේ කිසිම වෙලාවක මම ඔබතුමියට කන්න ලව් කරන්නේ බුක්ෂ දේවතාවිය මොන වැරද්දක් කරට දෙවියනේ මට විතර ගහන්නේ මුන් යකෝ දෙයියන්ගෙන් ඉල්ලනවා හැමතිස්සෙම ටොපි ඉල්ලනවා වගේ යකෝ දුන්නම ගනින්නකෝ ඔය හැටි පුරුසු දුන්නා කියලා මං මොන කුට්ටම මදින්නද තින්නෙත් එක කුට්ටමයි දෙවියනේ මේ ඇයි ඉතින් දැන් ගහුවේ ඔය නිකම් දත් බුරුසුවක් නෙමෙයි මෝඩයෝ